අහලට. ඔන්න ඉතින් අදත් ගොඩ දවසකින් ඔයාලට ලස්සන vlog එකක් අරගෙන ආවා. ඔන්න ඉතින් අද ඔයාලට මින් අරගෙන ඇවිල්ලා තියෙන vlog එක වෙනස් විදිහේ vlog එකක් තමයි. ඔන්න ඉතින් අපේ පවුලේ පොඩි පිරිසක් අද එකතු වෙලා ලස්සන පින්කමක් කරන්න යන තමයි අද මේ හදන්නේ. අද ඉතින් උදෙන්ම නැගිටලා ලස්සන මල් පොකුරුත් කඩාගෙන ලස්සනම ගස්සන ගවුමක් ඇඳගෙන අද මේ මං ඇවිල්ලා ඉන්නේ කළුතර බෝධීන් වහන්සේ ළඟට. ඉතින් අද අපේ පවුලේ පොඩි පිරිසක් අද එකතු වෙලා ඉන්නවා ලස්සන පින්කමක් කරන්න. අද ඉතින් සෙනසුරාදා දවසක්. අන්න තරමින් හැම සෙනසුරාදාවකම කළුතර බෝධීන් වහන්සේගේ උඩමළුවේ හැමදාම සෙනසුරාදාට සිල් ගන්න ගොඩක් අය එනවා. ඒ වගේම පහම් පූජාවක් තියෙනවා. ඉතින් අද ඒකට සහභාගී වෙන හැමෝටම අපි පොඩි තේපැන් සංග්‍රහයක් තමයි ලෑස්ති කරේ. ඒකෝද අපි පිටි එකක් හදලා අපි දුන්නේ ක්‍රීම් එක. අපිට කිසිම දෙයක් ගේන්න එපා කිව්වා. තේ එකක් විතරයි දෙන්න කියලා කිව්වේ. ඒත් බාප්පා කොහොම හරි එතන ඉන්න අයගෙන් කතා බහ කරලා ඉවර වෙලා බිස්කට් එකක් විතරක් දෙන්නම් කියලා ඉල්ලගෙන තිබුණා. ඇත්තටම එතනින් අපිට කිසිම දෙයක් ගේන්න එපා කියලා තිබුණේ. එතන අය රණ්ඩු කරලා කෑම බීම ඉක්මනට ගන්න නිසා පිළිවෙලට අපිට කිසිම දෙයක් එතන හරියට බෙදා ගන්න බෑ. එයාලා ඒක දන්න නිසා තමයි අපිට කිව්වේ කිසිම දෙයක් ගේන්න එපා කියලා. තේ එකක් විතරයි අපෙන් ඉල්ලලා තිබ්බේ. තේ එකට හදන්න අවශ්‍ය සීනි තේකොළ විතරයි. ඊට පස්සේ බාප්පා තමයි කතා කරලා හැමදේම පිළිවෙලට හදාගත්තේ. විශේෂයෙන් ඉතින් මතක් කරන්න ඕනේ මගේ ආච්චි අම්මගේ බර්ත්ඩේ මේ මාසේ 17 තිබුණේ. ඉතින් එයාගේ බර්ත්ඩේ එකත් ඒ වගේම බාප්පාගේ බර්ත්ඩේ එක අද. ඒ කියන්නේ ඉරිදා 23. ඒ බර්ත්ඩේස් දෙකම නිසා තමයි අද අපි මේ සංග්‍රහය ලෑස්ති කරගත්තේ. ඇත්තටම ආච්චිගේ බාප්පගේ ආසාවක්. අපිත් ඉතින් සම්මාදන් වුණා. ඇත්තටම ගොඩක් සතුටුයි ඒ ගැන නම්. ඇත්තටම ආච්චිගේ බාප්පටයි සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරන තමයි. එයාලට ගොඩාක්ම ස්තුතිවන්ත වෙනවා. අපි හැමෝම සහභාගී කරගෙන මේ වැඩේ ලස්සනටම කරාට. ඊට පස්සේ ආහාර ටික නවත්තනවා. සාසයන කියලා කියන්නේ සැපයෙන් වැඩි ස්කෝපෝගී බව වැඩි. මහා සයන කියලා කියන්නේ ඒක වටිනා ජීවේ උතුම්වන්දී උපන්දිනී පිටරට යෙදෙන උපන්දිනී සීපත් කරගෙන ආශිර්වාද කරන සඳහා සුනීතා මෑණියන් ඒ මොහොන් සිල්ලා පියතුමන්ට ඉන්නමුදල් කියන්නේ ප්‍රකාශිත වික්ෂුන් වහන්සේට ජීවන පිටපාත සේනාසන පිරාණක් පත්කයෙන් සිල්පස්සේ අවශ්‍ය කරනවා වගේ. ඉතින් ඔයාලට පුළුවන් මෙතන ඉන්න කාර්ය මණ්ඩලෙත් එක්ක කතා බහ කරලා යාළුවත් සම්බන්ධ කරගෙන මේ වගේ පුංචි තෙන් වැඩ කරන්න. ඉතින් මගේ දෙවෙනි නංගිට සෙනසුරාදා තමයි එක්සෑම් තිබ්බේ. යාළුවා ටිකක් අමාරුයි කිව්වා. අද පොදු පරීක්ෂණේ තිබිලා තියෙන්නේ. ඉතින් මේක ගැන කට්ටියම එකතු වෙලා එයාගේ පේපර් එක සාකච්ඡා කරලා ලකුණු දීලා ඉවරයි. කොහොම හරි වැඩේත් කරගත්තා. ඇත්තටම මේ වගේ පොඩි දෙයක් හරි කරලා මේ වගේ තැනක නතර වෙලා විනාඩි 5ක් 10ක් වගේ ඉන්නවා කියලා ඇත්තටම පුදුමාකාර සැනසීමක් හිතට දැනෙනවා. ඇත්තටම මෙතන කොච්චර ලස්සනද කියනවා නම් ඒක නිම කරන්න බෑ. මෙතන පිටිසිදු කරන ලස්සනට තියාගන්න හැම කෙනාටම ඒ පින් අයිති වෙනවා. ඉතින් 11 වගේ දවල් දාණය පූජ කරනවා. අපිට ගන්ටාරපත් වෙනවා. ඊට පස්සේ ඉතින් අපිට බුද්ධ පූජාව අත ගහන්නත් වාසනාව ලැබුණා. ඊට
කරලා අපි ඊට පස්සේ ගෙදර යන්න ඉතින් පිටත් වුණා. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙනකන් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්. බයි.